පසුගිය රජයන් විසින් මේ රටේ අධ්‍යාපනය සහ මුලින්ම කඩා කප්පල් කරලා දැම්මා. ඒ ඇත්තටම මේ කට්ටියගේ තියෙන පටු අරමුණු උදෙසා. මේ රටේ මිනිස්සු මේ රටේ දුවදරුවෝ ඉගෙන ගන්නවට පසුගිය රජයන් වල හිටපු කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. මොකද මිනිසුන් දැනුගත් වුණොත් මිනිස්සු ප්‍රශ්න කරනවා. රජයන් නැත්තම් එනකොට උගත් කෙනෙක් ඉන්නවනම් බොරු දේවල් කියනකොට ඒ මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒවට කැමති නැහැ. එතකොට මේ රටක් අපේ දේශපාලන රටාව හදාගන්න යන්නේ වහල්ලු හැටියට මිනිස්සු තියාගන්න. ඉතින් මේ වහල් ක්‍රමය වෙනස් කරන්න තමයි මේ අලුත් රජය ගැන අපි ඇත්තටම අවංකවම ස්තුතිවන්ත වෙනවා අනුර කුමාරට මෙහෙම ඉදිරිපත් වෙලා අවුරුදු මම හිතන්නේ 89 ඉඳන් මේ දරාගෙන ඇවිල්ලා මේ රට තමන් අතට තමන්ගේ පාලන බලය තියාගෙන තමන් මේක සතු කරගෙන නායකත්වයේ දරාගෙන හොඳ පිරිසක් එක්ක හොඳ ගමනක් හොඳ ක්‍රමයකට යන්න උත්සාහ කරන එකට. ඉතින් මේකට කලින් හිටපු හොරු 탁කඩි අපි දන්නවා රාජපක්ෂලාගේ කාලේ මිනි මරුවන්ට පොදු සමාව දීලා ඡන්ද ඉල්ලන්න දාලා දිනවලක් තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඡන්ද ඉල්ලන්න දාලා ඒ කට්ටිය පක්ෂ වලින් දාලා ඇයි හේතුව? චණ්ඩිකම් මැරකම් කියලා අනිත් දේශපාලන කිසි කෙනෙකුට කරන්න ඉඩ නොතිය ඡන්දිය ඉන්නකොට මිනිස්සු පාරටවත් බහින්න බයයි. මොකද නීතිය හරියට ක්‍රියාත්මක වුණෙත් නැහැ. සෑම දෙයක්ම විකෘති කරලා තිබ්බේ. ක්‍රීඩාව විකෘති කරලා තිබ්බේ. නීතිය විකෘති කරලා තිබ්බේ. පොලිසිය විකෘති කරලා තිබ්බේ. රටක ජනාධිපති කෙනෙක් විලිලැජ්ජ නැතුව ඇඳුමක් ඇඳගෙන කියනවා 162ක් බ්‍රයිබ් කේස් වලට පොලිසිය අහුවෙලා තියෙනවා කියලා. 162ක්. ලැජ්ජ නැතුව කියන්න පුළුවන් ද ජනාධිපති කෙනෙක්. මේවා පිට රටවල් වලට මේ නිවුස් යනකොට අපිත් පිට රටවල් වල වැඩ කරනකොට අපිට හරි ලැජ්ජයි මේ වගේ දේවල් අහනකොට මේවා කරනකොට හරි ලැජ්ජයි. ඒ කට්ටියත් එක්ක වැඩ කරපු අපෙත් හිටියා ගෙවල් වල මිනිස්සු. ඒ මිනිස්සුත් ඒ වගේ තක්කඩිකම් තමයි කරන්නේ. මොකද යන රටාව අනුවනේ අර ගිරව් දෙන්නගේ කතාව වගේ වැඩක් මේක. ඉතින් ඒකින්ද ඒ බලයත් එක්ක යන මිනිස්සුත් ඒ විදිහම තමයි. ඉතින් ඒකට සරල උදාහරණ මට අපේ ගෙදරම ඒ යවට පිටාවෙම තියෙනවා. ඒ හින්දා මම මේ කියන්නේ බය නැතුව. මේ වගේ මිනිස්සු අපි එදාම අපි තේරුම් ගත්තා. මොකද අපි සමාජයේ ජීවත් වෙච්ච හින්දා මේ මිනිස්සු සුදුස්සු නෙවෙයි දේශපාලනයට කරන. නමුත් රටේ අවාසනාවකට ඉතින් මිනිස්සු ඡන්දෙ දීලා පත් කරලා යවුවා. ඉතින් සුදුස්සු නෙවෙයි. ඉතින් සුදුස්සු නැතිකල් දැන් අපි හිතමුකෝ O level පාස් නැති වුන් ටිකක් ඉන්න තැනකට O level පාස් එක හිටියොත් අර සුදුස්සක් කියලා හිතනවනේ. නමුත් ඊට වැඩිය උගත්තු මේ රටේ මොන තරම් ඉන්නවද? ඒ ඉන්න උගත්තු එන්නේ මොකද ඒ මිනිසුන්ගෙත් නම් කැත වෙන හින්දා මේ පල්හොරුත් එක්ක දේශපාලනයට ගැටි ජීවත් වෙන. මේ මිනිස්සු කරන්නේ රට ඇරලා ගියේ ඒක. පසුගිය තිබ්බ කාල පරිච්ඡේදය තුළ මිනිස්සු මේ රටේ හිටපු හොඳ බුද්ධිමත් උගත් මිනිස්සු මේ රටෙන් පිට වුණා. මොකද මේ මිනිසුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන සහ ඒ මිනිසුන්ගේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය තකා. මොකද මේ පල්ලොරුත් එක්ක ජීවත් වුණ තේ ළමයින් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. පිට රටක ගිහිල්ලා ඉගෙනගෙන ආවත් වැඩක් වෙන්නේ නැහැ. සුදුසු තැන දුන්නේ නැහැ. මේ කට්ටිය දුන්නේ මේ රටේ ඉන්නවා ඕන තරම් ලිංගික අල්ලස් දීලා ප්‍රොමෝෂන් ගත්ත මිනිස්සු. බ්‍රයිබ් දීලා ප්‍රොමෝෂන් ගත්ත මිනිස්සු. හොරකම් කරලා අහුවෙලා ආපහු රාජ්‍ය සේවයට නැවත ආපු මිනිස්සු ඉන්නවා මේ කට්ටියගේ. මොකද මේ වගේ සාක්ෂි නැති කරගෙන කොහොම හරි මොන හෝ ආකාරයකින් නැවත රැකියාවල් ලබාගත් මිනිස්සුත් ඉන්නවා. සෑම රාජ්‍ය සේවක ආයතනයකම වගේ ඒ වගේ මිනිස්සු ඉන්නවා. දැන් මේ රජයේ සේවෙත් උසස් නිලධාරීන් ගොඩාක් තැන්වල ආයතනවල ඉන්නේ. මේක හදන්න හරි අමාරුයි. මේක ඒ තැන්වලට උසස් තැන්වලට දාගෙන තියෙන්නේ මේ කට්ටියට අදාළ මිනිස්සු විතරයි.
මොකද යම්කිසි ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒකේ සාර්ථක කරන්නේ නැතුව ඒවා මේ කට්ටිය හැම වෙලාවෙම බැලුවේ කමිෂන් වලට ප්‍රොජෙක්ට් කරන්නනේ. දැන් ඔබ දැන් අද කිව්වොත් අපි හයිවේ ඇදුවා කියලා. ඔයා හයිවේ එකේ ගිහිල්ලා බලන්නකෝ මාතරට යනකල්. කොහොමද යන්න පුළුවන් කියලා. අපි පිටරට හයිවේ වල ඩ්‍රයිව් කරලා තියෙනවනේ ස්මූත්ලි යනවනේ. මේකේ ගිහිල්ලා 70ට ගියොත් එහෙනම් වාහනේ බැලන්ස් නැතුව යන්නේ වාහනේ. වාහනේ බැලන්ස් නැහැ. එච්චරකට ඒ පාර හරි ප්‍රමිතියට හදලා නැහැ. ඒ වගේ හැදුවේ බීම් කණුඩ කොලම්ස් වල බීම්ස් උඩ යන්න ඕනේ තැන්වලත් පස් පිරෙව්වා. ඇයි ඒ? කියුබික් මීටර එකකට ගෙවන්නේ පස් අදින්නේ මේ කට්ටිය. කොන්ට්‍රැක්ටර්ස්ලා. පස් කියුබික් මීටර එකට කොච්චරක් ගෙවුවද? එතකොට ඒ වයින් එන කමිෂන් කොච්චරද? ඒව තමයි ටාගට් කරේ. නැත්නම් රටේ සංවර්ධනය ටාගට් කරා නම් ඕවා ඔහොම අසාර්ථක විදියට හදන්නේ නැහැ. දැන් හදලා අවුරුදු කීයද? අන්න රිපෙයාර්, මේජර් රිපෙයාර් සමහර තැන්වල. එක භාගයක් වහගෙන එක ලයින් එක යවනවා. ස්ලෝ ඩවුන් කරන්න බෝඩ් දාගෙන යනවා. ඉතින් එහෙම හයිවේ රිපෙයාර් කරන්න ඕනේ තමයි. නමුත් ඒවට කාල පරිච්ඡේදයක් තියෙනවා නේ. ඒවා මේ රිපෙයාර් කරන්න මේවා මේ හදපු ගමන් මේ වගේ රිපෙයාර් කරන්න. ඒවා හරි ප්‍රමිතියකට හදලා නැති නිසා තමයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. මේවා ප්‍රමිතියකට හදන්න උවමනාව තිබ්බේ නැන්නේ. පෙන්වන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. පෙන්නලා ආයෙත් තව අවුරුදු 5කට එන්න ඕනේ හොරකම් කරන්න. ඒ වගේ නැත්තම් අකටයුතුකම් කරන්න. ඒ தත්ත්වය උදා කරගන්න තමයි මේ දේවල් කරේ. නමුත් දැන් මිනිස්සු එහෙම මෝඩ නෑ. දැන් තරුණ පිරිස එහෙම මෝඩ නෑ. ඒක අපේ නම් දැන් කාලේ ඉවර වෙගෙන යන්නේ. දැන් තරුණ පිරිස එහෙම මෝඩ නෑ. දැන් මේ කට්ටිය අල්ලගෙන ඉන්නේ. අර බෞද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැති හාමුදුරුලා ඉන්නේ. නිකන් අර චීවරයට විතරක් හාමුදුරුලා විච්ච කොටසකුයි. කිසිම විනයක් නැති එනේන අතට පච කියන පන්සිල් පද පහම කඩන සමහරක් හාමුදුරුලයි. එතකොට ගම්වල ඉන්න අර කිසිම අවබෝධයක් නැති අර එකම රාමුවක ජීවත් වෙන මිනිස්සු කොටසකුයි. එනකොට ඊට පස්සේ දැන් තව අල්ලගෙන ඉන්නවා අර මිත්‍යා මත වල ඉන්නේ මෝඩ කොටස් ගිහිල්ලා පොල් ගහලා දෙයියන්න කියනවා. දෙයියන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් මොනවා කරන්න බැරිද? කතරදේම ගම දේවාලයේ අස්සෙම වෙඩි තියනකොට දෙයියොන්ට පුළුවන් නම් දෙයියට පුළුවන් වෙන්න ඕනේ පිස්තෝලේ පත් වෙන්නේ නැතු වෙන්න තියන්න. ගිලිලා යන මිනිස්සයව බේර ගන්න තිබ්බනේ අවුරුදු ගානක් ඒවා කරපු මිනිස්සු. ඒ වගේ මිත්‍යා දේවල් වල කාලයක් අර කවුද මොකක්ද අර අක්කාගේ බණහා හිටියා නේද අර දේවාලයක් කරේ කවුද මේ මට නමත් අමතකයි මේ ඥානක්කා. ඇත්තටම ඥානක්කා හරි ඥානවන්තයි. ජනාධිපතිගේ මේ කඩේ යවනවා කියන්නේ මොනතරම් ඥානවන්තද ඥානක්කා. ඥානක්කාගේ දෙයියෝ මොකා වුණත් හරිද? දෙයියා මොකා වුණත් මේ ඥානක්කා මේ මහින්ද රාජපක්ෂලාට ඥානවන්තයි. කඩේ ඇරියනේ කොහොම හරි නේ. ඉතින් ඒ වගේ ජනාධිපතිලත් එක්ක මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියෙනවා කියන එක ඇත්තටම ලොකු දෙයක් විකුණන්න පුළුවන් හරි වික්කා චීනෙට ඉන්දියාවට වික්කා හොඳ රටේ හොඳ කොටස් වික්කා ඒ වගේ දේශපාලනයක් තමයි මේ කට්ටිය කරේ. දැන් මේ රට යම් කිසි ස්ථාවරයකට එනකොට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදනකොට වෙනින් වූ ඒකට වෙනස් වූ බොරු දේවල් මිනිස්සුන්ට උගන්වලා මොකද මේ මිනිස්සු දැන් අලුත් කොටසක්නේ. මේ මිනිස්සු පරණ මේ පිරිසනේ. ඉතින් ඒක මිනිස්සුන්ට ගම් වලට ගිහිල්ලා ගම් වල ඉන්න අර මෙලව හරයක් නැති මිනිස්සු ටිකක් අල්ලගෙන දැන් නටන්න හදනවා. ඔය නැටවිල්ල නටන්න හම්බෙන්නේ නැහැ. ඕකටට ඔය චීත්ත මේ අර චීත්ත ඇඳලා වැඩ කරනවා කියන්නේ ඇත්තටම සුදුසු ඇඳුම. මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ අනේ චීත්ත කෑල්ලක් ඔය පේමන්ට් එකෙන් අරන් සින්තාවැල් බෑග් කියලා ඉස්සර තිබ්බා. මට මතකයි ඔය ගමේ ආච්චිලා කිහිල්ල ගහගෙන එනවා කඩේ යනකොට සින්තාවැල් බෑග් එක අද්දික 60ක වැඳ ගන්න ඔය සාටක ගලවලා දාලා
ඒගොල්ලෝ යන්නකෝ මේ කංකානිලා වගේ විස්තර හොයන්න. කංකානිලා දැන් තව විපක්ෂ ናයකයෙක් කංකානි වගේ යනවා. ඈ විස්තර හොයාගෙන මේ අද නායකයා නම් හෙට යනවා කියපු ගමන් යනවා පහවදා උදේ 25 හම්බුණා. විලි ලැජ්ජයි නේද? ලැජ්ජයි ඇත්තටම. අර අනුර කුමාර ජනාධිපති අනුර කුමාර කිව්වා වගේ මේ ඕසියර් මහත්තයා වගේ කංකානි වගේ කතා කරලා වැඩක් නැහැ. මේ වගේ මිනිස්සුද අපේ රටවල් වල නායකයෝ වෙන්නේ කියලා. කොච්චර සුදුසු මිනිස්සු ඉන්නවද දේශපාලනයට එන්නේ නැතුව. ඒ වගේම මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා මේකට පාර්ලිමේන්තුවේ මෙතනින් පස්සේ හරි මේ අධ්‍යාපන සුදුසුකමක් අනුමත කරගන්න පාර්ලිමේන්තුවට. at least A level වත් හොඳට පාස් වෙලා ඉන්න සුදුසුකමක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තක තියමු. අවම වශයෙන් A level වත් තියෙන අවම A level පාස් වෙච්ච කෙනෙක් ඇරෙන්න දේශපාලනයට ගේන්න එපා. ඒක නීතිගත කරලා පාර්ලිමේන්ත් එකේ සම්මත කරලා හොඳ මෙතනින් පස්සේ හොඳ බුද්ධිමතුන් විතරක් උගත් මිනිස්සු පිරිසක් විතරක් පාර්ලිමේන්තුවට ගෙන්නන්න උත්සාහ කරන්න. මේ කුඩුකාරයෝයි එතනෝල් කාරයෝයි ගංජා විකුණපුයෝයි මිනි මරුවෝයි රටක් හැටියට පිට රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට හරි ලැජ්ජයි මේවා. ඇත්තටම මොකද අපි පිට රටවල් වල වැඩ කරපු මිනිස්සු අපිට ලැජ්ජයි ඇත්තටම මිනිස්සු ඒ විදේශීය රටවල් වල මිනිස්සු එක අහන පාර්ලිමේන්තු එකේ මේ වීඩියෝස් එහෙම දැකලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ඉතින් අපිට පොළොව පලාගෙන යන්න හිතෙනවා. ඒකින්ද මේක මෙතනින්වත් නතර කරන්න මේ රජයෙන් අපි ඉල්ලන්නේ සියලු മന്ത്രിවරුන්ට මීළඟට ඡන්දෙට මේ කන්ටෙස්ට් කරනවා නම් ඒ මිනිස්සුන්ට සුදුසුකමක් තියන්න. at least A level වත් පාස් වෙලා තියෙන විදිහට. ඒ විදිහට ක්‍රමවේදයක් ගේන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ශ්‍රී ලංකාවාසී හැමෝටම කියන්නේ මේ මිනිසුන්ගේ ගොන් උගුල් වලට කපටි උගුල් වලට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන දෙමව්පිය හැටියට ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න උත්සාහ කරන්න. දරුවන්ගෙන් පරිගන්න දෙමව්පිය හැටියට යන්න එපා මේ පහුගිය කාල වකවාණු වල හිටපු කපටි දේශපාලනයෙන් පස්සේ කියන එක තමයි මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. කපටි ඇත්තටම කපටිකම තමන් නිකම්මු හැටියටම ජීවත් වෙලා මේ රටේ ටැක්ස් පේයර්ස්ලාගේ සල්ලි වලින් හිඟන්නගෙන් පවා එන ටැක්ස් එකෙන් කන පරිප්පුවට කන හිඟන්නගෙන් පවා ජීවත් වෙන මේ කපටි ම්ලේච්ඡ කියන්න වචන නෑ. ඇත්තට මෙන්න හොඳ වචන කියන්න තක්කඩියෝ උණ්ඩ අහුවෙන්නේ නැතුව මේ ළමයි වෙනුවෙන් කැප වෙලා ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන එක ගැන තමන් දන්නේ නැත්නම් ගමේ ඉන්න බුද්ධිමතෙක්ගෙන් හරි අහගෙන හරියට මේකට මොකද්ද කරන්න ඕනේ කියලා රැල්ලට යන්නේ නැතුව බුද්ධිමත් කටයුතු කරන්න කියලා වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ රටේ වැඩිහිටියෝ හුඟා දුරට මන්නම් දකින්නේ පහුගිය කාල පරිච්ඡේද තුල වැඩිහිටියෝ දරුවන්ගෙන් පරිගන්න වැඩිහිටියෝ තමයි මං හිතන්නේ ඉන්නේ. ඒකනේ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාවිච්චි කරපු දේවල් සියල්ල කාණු වලට දාලා ගඟවල් වලට යවන්න මොන තරම් කුණු ජරාව කැටියක් ප්ලාස්ටික් කැටියක් ගඟට තියනවද? මේ ලදරුව දානව නෙමෙයි. මේ රටේ අනාගතයට ඉපදෙන්න ඉන්න දරුවෝ ඉපදිච්ච මේ පොඩි දරුවෝ දානව නෙමෙයි මේ වැඩිහිටියෝ නෙවවා දාන්නේ. ගිහිල්ලා ගඟට අතාරින්න මේවා කරන අඩුම තරමේ දරුවන්ට පරිසරයවත් තියා බොන්න වතුර ටිකවත් ඉතුරු කරන්නේ නැහැ කියන හැඟීමනේ ඒක. ඒක නිසා මේ ආත්මార్థකාමී වෙන්න එපා. මේ යන විදිහට මේක යන්න දෙන්න මේක සාර්ථක වෙනවමයි. අපිට ඉදිරියේ අපිට දැක්මක් තියෙනවා මේ රටේ යනවා කියලා. මේ හොඳ ස්ථාවරයකට එනවා කියලා. ඒකින්ද එක එකා කියන පචහාලා මුලා වෙලා වැඩ කරන්නේ නැතුව දරුවන්ගේ අනාගතය ගැන යහපත් දෙමව්පියෝ හැටියට හිතලා වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන්. ওই මිත්‍යාවත් එක්ක ගිහිල්ලා දේවාල ගානේ පොල් ගහලා ඒවා කරන්න බොරු වැඩ කරන්න එපා. දෙයියොන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. 33 කෝටියක් දෙයියෝ ඉන්නවා නම් මේ රටවල් වල 33 කෝටියක් ඉන්නවනම් ලංකාවේ ජනගහනයෙන් බෙදුවොත් එක්කෙකුට 13කට වැඩි ඉන්නවා දෙයියෝ. මිනිස්සුෙකුට පය වදින්නවත් බෑ. හරිම සරලයි. තේරුම් ගන්න ඕනේ.
මිත්‍යාවත් එක්ක යන්න එපා. බොරු දේවල් එක්ක බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන්න. සුබ අනාගතයක් තියයි.